මම වුණාට හැම කෑමක්ම කේල් කුලේ තුවම රානේ. කොහොමද අපේ වණ්ඩුවේ ලස්සන? මේක අපිට හම්බුන තෑග්ගක්. අද අපේ ගෙදර කෑම වේලක් තියෙනවා. ඉතින් ඒකට ඩෙසර්ට් එක විදියට අපිට හම්බුන කෑමක් තමයි අපිට මේ වණ්ඩුව. අපි නම් පුස්නාප්ප කියලා කියන්නේ. ක්ලෝස් අප් එකක් පෙන්නන්න. කේල් කොලේ කොදලා තියෙනවා. මේකට පිටි දාලා තියෙනවා, පොල් දාලා තියෙනවා, ඊස් දාලා තියෙනවා. දාලා පිපෙන්න තියලා මට පේන විදිහට තම්බලා තියෙන්නේ. මම දන්නේ හරියටම කොහොමද හදලා තියෙන්නේ කියලා. අපි අන්බොක්ස් පාරක් දාමු පී. කපනවා. අන්බොක්ස් නේ. අපි කෑල්ලක් කපාගමු. මෙන්න කපාගත්ත වණ්ඩු කේක් එක. ක්ලෝස් අප් එකක් පෙන්නන්න. හරිම ජුජුබි. හෙල්ලෙනවා. සුවඳ සුපරියක් කියන්න බෑ. සුවඳ අප්සෙට් එකේ කෑමේ තියෙන එකක්. කෑමේ වැරද්දක් නෙවෙයි. මේ කෑමේ සුවඳ එහෙමයි. ඇතුළේ සිදුරු තියෙනවා. ඒකට තු ඊස් වලින් අර පිපුණ එකයි පොල් වලින් එන ගතියයි කියලා මට හිතෙනවා. අපි ගමු. යන්තමට කුරුබඩු ටච් එකක් ආවා. මොකක්ද දන්නේ හේතුව ඒකට. මං කලින් වීඩියෝ එකත් මේක කරා. අද ඒක අතරහයි ඒක කාර්පු අතරහයි. මං හොයාගත්ත වැරදි වැඩක් මේක. මට දැන් තමයි තේරුනේ. මේ දෙවනි වතාව මේ වැඩේ වුණා මට. කෙහෙල් කොළේ ඔතපු නිසා මේකේ ටේස්ට් එක පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙනවා. පොඩ අප්සෙට් වෙලා තියෙනවා. මට මේ ළඟදී වැලි තලප වලටත් ඒ වැඩේම වුණා. උස්නාපදලා කෙහෙල් කොළේ ඔතන්න එපා. සාමාන්‍ය භාජනයකට දාන්න, ප්ලාස්ටික් එකකට දාන්න. කෙහෙල් කොළේ තුවම වැඩේ අවුල් වෙනවා. හැබැයි කන්න පුළුවන් කිසි වැරද්දක් නැහැ. 10න් 9ක් දෙනවා මේකටම. 10න් 10ම දෙන්න තිබ්බා. අර බාස්කට් එකකට දාලා වැඩේ හරියට හදලා තිබ්බට. හොඳ කෑම. මේක කෙහෙල් කොළේ ඔතපු නිසා පොඩි හේබල් ගතියක් ඇවිල්ලා වැඩේ අවුල් වෙනවා. කෙහෙල් කොළේ බත් උතක් දිනන රහයි තමයි වුණාට හැම කෑමක්ම කෙහෙල් කොළේ තුවම රහ නැහැ. රහ වැඩි වෙන්නේ නැහැ. සමහර කෑම රහ අඩු වෙනවා. අප්සෙට් වෙනවා. කෙහෙල් කොළ හැම කෙනෙකුම ගැලපෙන්නේ නැහැ. මමයි කියන්නේ.